Hello everyone. අයිබෝවන්. ඔබ සියලු දෙනාම සාදරයෙන් ඩොක්ටර් නිලානි මයිනර් මෙඩිසින් YouTube channel එකට පිළිගන්නවා. අද දවසේ මම ඔයාලට කතා කරන්න හිතුවා CPR එකක් ඔබ තව කෙනෙකුට දෙන්නේ කොහොමද කියලා. මොකද මේ CPR එක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක දෙන්න පුළුවන් simple method එකක්. CPR එකක් අපි දැනගෙන හරි ක්‍රමය දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. CPR එකක් හරියට හරි විදිහට හරි මෙතඩ් එකට දෙන්නේ කොහොමද කියලා මම ඔබට කියලා දෙන්නම්. CPR එකක් මොකක්ද කියලා ඔබ මේ වෙනකොට දන්නවා. කෘත්‍රිම ශ්වසනය. කෘත්‍රිම ශ්වසනය දෙන්න වෙන අවස්ථා ඔබ දනවා දැනටමත් මේ දවස්වල ශ්‍රී ලංකාවේ හැමතැනකම ජල ගැලීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දිය ගිලීමෙන් ඒ වගේ හදිසි ආපදාවලදී ඕනම කෙනෙකුට අපිට කෘත්‍රිම ශ්වසනය දෙන්න වෙන අවස්ථා එනවා. ඉතින් ඔබ දැනගත යුතුයි සාමාන්‍යයෙන් ඔබ ළඟ සිටින පුද්ගලයෙකුට අනතුරක් සිදු වුණොත් ඔබ කොහොමද CPR එකක් ඔහුට ලබා දෙන්නේ කියලා. මම කියලා දෙන්නම් හරිම මෙතඩ් එක. CPR එකක් දෙද්දී ඉස්සෙල්ලාම ආපදාවට ලක් වෙච්ච පුද්ගලයා ගැන ඔබ හොඳට සැලකිලිමත් විය යුතුයි. ඔහු ජලයේ සිටිනවා නම් ජලයෙන් පිටතට ගත යුතුයි. මොකද ජලයේ ඉද්දි කවදාකවත් අපි CPR එකක් දෙන්නේ නැහැ. එතකොට නියමිත ස්ථානයකට අරගෙන ඔහුට CPR එක දෙද්දී පළමුවෙන්ම ඔබ පේෂන්ට්ගේ දකුණු අත පැත්තෙන් සිටිය යුතුයි. එතකොට CPR එක දෙන්න ඉස්සෙල්ලා පේෂන්ට්ව හොඳට චෙක් කරන්න. සමහරක් විට මුව ඇතුලේ මොන හරි හිර වෙලා තියෙනවද? එහෙම නැත්නම් නාසය ඇතුලේ සිහිර වෙලා තියෙනවද කියලා. ඊට පස්ව ඔබ පේෂන්ට්ට කතා කරන්න, කමියුනිකේට් කරන්න උත්සාහ කරන්න. අපි ඒකයි මේ විදිහට ටැප් එකක් දාලා මෙහෙම කරලා එයාව කමියුනිකේට් කරන්න උත්සාහ කරන්නේ. මොකද ඔහු තාමත් හුස්ම ගන්නවද? එහෙම නැත්නම් ඔහු තාමත් හොඳ සිහියෙන් සිටිනවද කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ එතකොට. ඔබට ඒත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබුණොත් ඔබට පුළුවන් මේ තව සෝදිසි කරන්න. ඔබේ කන චෙස්ට් එකට තියලා හાર્ට් එක වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේ සිම්පල් ක්‍රම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් ඊට පස්සේ CPR එක දෙද්දී මුලින්ම ඔබ හරි තැන හරි මෙතඩ් එක කොහොමද හරියටම දෙන්නේ කියලා ඔබ සැලකිලිමත් විය යුතුයි. අපි මේ චෙස්ට් එකේ උඩ පෙදෙස මෙහෙම මහපොට ඇඟිල්ලෙන් උඩ ඉඳලා පල්ලහාට එනකොට අපිට අහු වෙනවා මෙතන බෙන්ඩ් එකක් වගේ. මේකට අපි කියනවා sternal costal angle. sternum එකේ එතන ඉඳලා අපි two fingers මෙහෙම මෙතනින් උඩට තියනකොට මෙතන middle of sternum මෙතනට අපි කියනවා. middle of sternum එකේ හරියටම in between nipples. එතකොට මෙතන තමයි හරි ස්ථානය. එතකොට අපි ඉස්සෙල්ලාම තියන්නේ මේ right hand side එක. ඊට පස්සේ left hand side එක. මොකද හැම වෙලේම right hand side එක යටට යා යුතුයි. එතකොට තමයි අපිට ලොකු pressure එකක් දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දෙවනුව පළවෙනුව ඔබ 30 වතාවක් මෙහෙම chest එක එකම rhythm එක මාරු කරන්න එපා. එකම rhythm එකට 30 chest එක press කරන්න. ඊට පස්සේ පපු වෙදෙස තෙරපීමකට 30 වතාවක් ලක් කරන්න. ඒත් ඔහු චලනයක් දෙන්නේ නැත්නම් නැවත 30 වතාවක් කරන්න. ඊට පස්සේ එහෙමත් නැත්නම් තව 30 ගුණයක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ 90 to 100. ඒ කියන්නේ 90 කියන්නේ අපි 30ව 3 සැරයක් කරන්න ඕනේ. ඒත් ඔහු කිසිම ප්‍රතිචාරයක් දෙන්නේ නැත්නම් අපිට පුළුවන් දෙවනි පියවර අනුගමනය කරන්න කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න. කෘත්‍රිම ශ්වසනය ලබා දෙද්දී ඔබ අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමයක් තියෙනවා. ඒක ඔබ හොඳට මතක තියාගන්න. මොකද අපි හැම විටම තව කෙනෙකුට ජීවිතය දිය යුත්තේ අපි ප්‍රොටෙක්ට් වෙලා, අපි ආරක්ෂා වෙලා. අපි තව කෙනෙකුට කෘත්‍රිම ශ්වසනය දෙද්දී අපිට පුළුවන් මෙන්න මේ වගේ ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන්න. සමහරක් වෙලාවට මේ වගේ දෙයක් ඔබේ අතේ නොතිබෙන්න පුළුවන් හදිස්සි අවස්ථාවකදී, හදිස්සි ආපදාවකදී. එහෙමනම් ඔබට පුළුවන් ඔබේ සාක්කුවේ, ඔබේ හෑන්ඩ් බෑග් එකේ තිබෙන ලේන්සුව පාවිච්චි කරලා කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න.
කෘත්‍රිම ශ්වසනය දෙවරක් මුවට මුව තියලා ලබා දෙනකොට නැවත වරක් පපු පෙදෙස තෙරපීමට ලක් කරන්න ඕනේ 30 වතාවක්. එතකොට මාරුවෙන් මාරුවට තමයි ඒකේ කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න වෙන්නේ. එතකොට එහෙම කරලා ඔහු කිසිම ප්‍රතිචාරයක් නොදැක්වුවොත් ඔබට පුළුවන් ඉමර්ජන්සි කතා කරන්න. එහෙම නැත්නම් ඔහුව වහාම හොස්පිටල් එකකට ගෙනියන්න. ඉතින් මේක තමයි නියම විදිහට CPR එකක් දෙන්නේ. ඒ වගේම මම ඔයාලට කියන්නම් නේ ඩෙප්ත් එක සහ රිද්ම් එක. ඩෙප්ත් එක 5 to 6 centimeter about 2 to 2.5 inches. Rate එක 100 to 120 compressions per minute. Press hard, fast. Press hard and press fast. රිද්ම් එක change කරන්න එපා. එකම රිද්ම් එකකට පපුව තෙරපීමට ලක් කළ යුතුයි. ඒක තමයි නියමිත CPR method එක. එහෙම නැත්නම් හරියටම කොහොමද අපි CPR එකක් දෙන්නේ? ඒ විදිහට. ඉතින් එහෙමනම් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔබ තව කෙනෙකුට CPR එකක් හදිසි අවස්ථාවකදී දෙද්දී ඔබ බොහොම සැලකිලිමත් වෙන්න. ඒක හරියට දෙන්නේ කොහොමද? අපි හරියට ක්‍රමය අනුගමනය කළා අපි හරියට දුන්නොත් තව කෙනෙකුගේ ජීවිතයක් අපිට බේරගන්න අපිට ලොකු පිටුවහලක් වෙනවා. ඒ තුලින් අපේ ජීවිතයට ලොකු බ්ලෙසින් එකක් එනවා. අපි හැම විටම අනිත් කෙනාට දයාව, කරුණාව, ආදරය දිය යුතුයි. ඒක අපිට අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ඉතින් එහෙමනම් ඔබ සියලු දෙනාම සුවෙන් සතුටින් බොහොම පරිස්සමින් සිටින්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.